The Amazing Angels Guide You කියන මේ YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ YouTube නාලිකාවෙන් ඕගොල්ලොන්ට Angel card වලින් තමයි reading ලබා දෙන්නේ. වර්තමානයේ අපි ගෙවන වෙහෙසකර කාර්යබහුල ජීවිතය අරගත්තම අපි හැමෝටම මොනවා හරි ආධ්‍යාත්මික සහනයක් ඕනි කියලා හිතෙනවා. ජීවිතේට ආලෝකයක්, මඟ පෙන්වීමක්, ආදරයක් අපි හැමෝටම ඕනි. ඉතින් දේවතාවන් බලාගෙන ඉන්නවා හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් එහෙනම් දේවතා කාඩ්පත් වලින් ඔබේ ජීවිතේට මඟ පෙන්වීමක් අරගන්න. ඉතින් මේ රීඩින් එක ගන්න නම් දෙවියන් ඔයාට මොනවද කියන්නේ කියලා දැනගන්න නම් ඔයා මේ දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරේ තෝරගන්න. ඉතින් ඔයාට මේ මොහොතේ අවශ්‍යම රීඩින් එක තමයි දැන් මේ ලැබෙන්නේ. පළවෙනි පින්තූරය තෝරපු ඔබට දෙවියන් මොනවද කියන්නේ? ඉතින් අපි බලමු මොන වගේ ආශිර්වාදාත්මක රීඩින් එකක්ද ලබා දෙන්නේ කියලා. ඒ වගේම මේ රීඩින් එක ඔයාලට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. මෙන්න මෙහෙම කියනවා. ඇත්ත බලේ තියෙන්නේ අපේ ආධ්‍යාත්මික ස්වභාවය තුල. අපි තුල තියෙන ආධ්‍යාත්මික ශක්තිය මත කිව්වොත් ඒක හරි. ඒ තමයි ඔබේ ඇතුළත බුද්ධිය. සහ ඔබ දන්නා දේ නිවැරදි බවට විශ්වාස කිරීම. බලයට අධිපති දේවතාව ඔබට කිව්වේ ඔබේ බලය ආදරෙන් පාවිච්චි කරන්න කියලා. කරුණාවන්ත රජ කෙනෙක් එහෙම නැත්නම් කරුණාවන්ත රැජිනක් කොහොමද ඔවුන්ගේ බලය පාවිච්චි කරන්නේ? අන්න ඒ වගේ වෙන්න. උදාහරණයක් හැටියට ඔබ යමක් කතා කරනවා නම් අනිත් අයගේ ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදියට කතා කරන්න. හිත කැඩෙන පෑරෙන වචන පාවිච්චි නොකර ඉන්න. Tamanට බලය තිබ්බ පළියට ඒක අනිත් අය මත යොදවන්න එපා. ඒ වගේම තමයි ඔබේ බලය අනිත් අය අතට දීලා එයාලට ඔබව නටවන්න දෙන්නත් එපා. ආධ්‍යාත්මික පැත්තට බර කෙනෙක් කියලා කියන්නේ අනිත් අයට යටත් වෙලා වැඩ කරන කෙනෙක්ට නෙවෙයි. ඔබේ දේවතාවට කියන්න ඔබට නැහැ කියන දේ කියන්න බලය දෙන්න කියලා. Tamanට වරදක් පාඩුවක් වෙන ඕනෙම දෙයකට නැහැ කියන්න ඔබට ශක්තිය තියෙන්න ඕනි. Tamanගේ ශක්තිය නිසි අයුරින් යොදවන්නත් අනුන්ගේ ශක්තියට ගරු කරන්නත් බලය දෙන්න කියලා ඉල්ලන්න. එතකොට තමයි ඔබ හැම කෙනෙක් වෙනුවෙන්ම හොඳ කරන්න පෙළඹෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ රීඩින් එකට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. මේ රීඩින් එක හම්බ වුණේ ඔයාගේ වාසනාවකටම තමයි. ඉතින් මේ channel එක හරහා ඔයාට ලබා දෙන්නේ ධනාත්මක දේවල් විතරයි. ඉතින් තවත් කෙනෙක්ට බලන්න මේ channel එක මේ වීඩියෝ එක share කරන්න. මේ රීඩින් වලට ඔයා කැමති නම් ඔයාලගේ ප්‍රතිචාරය දක්වන්න. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. දෙවෙනි පින්තූරය තෝරපු ඔබට දෙවියන් මේ මොහොතේ මොන වගේ ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ? ඉතින් ඔයාට මේ රීඩින් එක ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඔව් ඔබට මෙහෙම කියනවා. ඇල්ම කියන්නේ අපි යම් දෙයකට දක්වන භෞතික ආදරේ විතරක් නෙවෙයි. ඇල්ම කියලා කියන්නේ ඔබේ හිත කඩාගෙන එන ඇඟ පුරාම නලියන අමුතු ශක්තියකට. ඒ ශක්තිය ඔබේ හදවත සහ ආත්මය එක හීනයක් කරා තල්ලු කරනවා. ඊට පස්සේ ඔබ කරන හැම දෙයක්ම ඒ හීනේ හැබෑ කරගන්න තමයි ඔබ කරන්නේ. හරියට ගින්දරක් වගේ. ඇල්ම කියන දේ ජීවිතේ උණුසුම් කරනවා. ජීවිතේට තිරසාර බවක් ලබා දෙනවා. ඒත් මේ ඇල්ම අපි මොලේ කල්පනාවෙන් හසුරවන්න ඕන ශක්තියක්. ඔබ ඔබේ ජීවිතේ සතුට, උනන්දුව සහ ඔබේ හිතේ වැඩිපුරම ආසාවක් ඇති කරන දේවල් මොනවද කියලා තේරුම් ගන්න. ඇල්මට අධිපති දේවතාවට කියන්න
ඔබට මේ සුභවාදී ශක්තිය සහ අනුගත වෙන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා. හැම දෙයකම හොඳ දැකලා මුළු ලෝකය වෙනුවෙන්ම හොඳක් වෙන සුවිශේෂී දෙයක් කරන්න ඉඩ දෙන්න කියලා කියන්න. ඔබේ ආත්මය කැළතෙන්න, ඔබේ ජීවිතයට මිනිසුන් ආකර්ෂණය වෙන්න, ඔබට දෙයක් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලන්න. ඔබේ දේවතාවගෙන් ඒ විදිහට ඉල්ලන්න. එතකොට මිනිස්සු ඔබේ ජීවිතයට ලං වෙලා ඔබේ ජීවිතය තවත් ඔප්නංවයි. ඒ දේවල් ඔබේ අපූරු හීන කරා යන්න ඔබට උදව් කරයි. ඉතින් මේ රීඩින් එක ඔයාලට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඒ වගේම තමයි මේ channel එක පුරාම ඔයාලට ලබා දෙන හැම රීඩින් එකක්ම ධනාත්මක සිතුවිලි වලින් යුක්ත රීඩින්. ඉතින් මේ රීඩින් මේ channel එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි එහෙමනම් තවත් අලුත් දවසක අලුත් රීඩින් එකකින් මුණ ගැහෙමු. තුන්වෙනි පින්තූරේ තෝරපු ඔබට මේ මොහොතේ මොන වගේ දේවතා ආශිර්වාදයක්ද ලබා දෙන්නේ? ඉතින් මේ රීඩින් එක ඔයාලට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඉතින් අපි බලමු ඔබට මොනවද දෙවියන් කියන්නේ කියලා. මිතුරන් කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම කොටසක්. හොඳ මිතුරන් ඇති කරගන්න නම් ඔබත් හොඳ මිතුරෙක් වෙන්න ඕනි. ඒ වගේම හොඳින් ඇහුම්කන් දෙන්න ඕනි. ඒ වගේම කතා කරන්න ඕන. මිත්‍රත්වයට අධිපති දේවතාවට පුළුවන් ඔබට ශක්තිමත් ආදරණීය මිත්‍රත්වයක් ගොඩනගා ගන්න උදව් කරන්න. ඔබ ළඟම මිතුරෙකුට කතා කරනවා වගේ මේ දේවතාවට කතා කරන්න. ඔබේ ජීවිතේට ආදරණීය යාළුවෝ ලබා දෙන්න කියලා ඉල්ලන්න. නැත්තම් කියන්න ඉන්න මිතුරන්ගේ සම්බන්ධතාවයන්, Tamanට දැනට ඉන්න මිතුරියන්ගේ සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් කරන්න කියලා ඉල්ලන්න. ආදරණීය කරන්න කියලා ඉල්ලන්න. ඔබේ මිත්‍රත්වය පුබුදවන්න කියලා කියන්න. ඊට අමතරව කියන්න ඔබටත් හොඳ මිත්‍රයෙක් වෙන්න පාර පෙන්වන්න කියලා ඔබ දෙවියන්ට කියන්න. බොහෝම විවෘත හදවතින් යුතුව මේ දේවතාවගේ ඉගෙනුම පිළිගන්න. ඇය ඔබට මඟ පෙන්වන දේ ඔබ කරන්න. මේ දේවතාවගේ කියන්න හැම කෙනෙකුගේම තියෙන හොඳ ගතිගුණ ඔබට දකින්න සලස්වන්න කියලා. ඒකට ඔබට අවස්ථාව සලස්වන්න කියලා කියන්න. ඒ වගේම ඔබේ ජීවිතේට අලුතෙන් එකතු වෙන ආදරණීය හැමෝටම ඔබේ කරුණාව, දයාබර බව සහ උණුසුම පෙන්වන්න අවස්ථාව ඉඩහසර ලබා දෙන්න කියලා කියන්න. ඔබට ආදරණීය මිනිසුන්, ඔබ ගැන සලකලා බලන මිනිසුන් ජීවිතයට ලැබෙන්න උරුමයි. ඒ හැමෝගෙම ආදරේ, කරුණාව සහ දයාබර බවත්, ලෙන්ගතුකම සහ උපකාරත් ලබන්න ඔබට හිමිකම් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඔබට දෙවියන් කියනවා. ඉතින් මේ රීඩින් එක ඔයාට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. මේ channel එක පුරාම ඔයාට ලැබෙන රීඩින්, ඒ හැම රීඩින් එකක්ම ධනාත්මක රීඩින්. ඉතින් මේ රීඩින් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. හතරවෙනි පින්තූරේ තෝරපු ඔබට දෙවියන් මොන වගේ ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ? ඔව්, ඔබට මෙන්න මෙහෙම කියනවා. ඔබට ඒ වගේම මේ රීඩින් එක ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. මේ රීඩින් එක ඔබට අවශ්‍ය රීඩින් එකක්. ඉතින් මේ බලන්නකො කියන දේ. දෛනික ජීවිතේ වඩාත් කාර්යක්ෂමව ගත කරන්න නම් අපි ඇතුළාන්තයෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. අපි යම් ආධ්‍යාත්මික කටයුත්තක නිරත වෙලා ඉන්නවනම් මේ දේ තවත් වැදගත් වෙනවා. ඒකෙන් වෙන්නේ ඔබට අනික් අයගෙන් එන අසුභවාදී කිරණ බලපෑම් වලින් ඔබ ආරක්ෂා වෙන එක. ඉතින් මේ ආරක්ෂාවට අධිපති දේවතාවට පුළුවන් ඔබව භෞතිකව, මානසිකව සහ ආධ්‍යාත්මිකව ආරක්ෂා කරන්න. ඔබට දැනෙනවා නම් ඔබ මානසිකව පහතට වැටිලා වගේ හැඟීමක්, කවුරු හරි ඔබගේ හිත රිදවලා ඔබේ ආත්ම ශක්තිය නැති කරලා දාන ඒ වගේ හැඟීමක්, නපුරු පහත් කෙනෙක් ළඟදී එහෙම හැඟීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
ඔබ තනියම කොහේ හරි නොදන්න පාරක යනවා නම් ශබ්ද නගා හෙමින් මෙහෙම කියන්න. ආරක්ෂාවට අධිපති දේවතාවුනි මාත් එක්ක ඉන්න. හිතින් හිතන්න ඔබව නිල් පාට කබායකින් ඔතලා තියෙනවා කියලා. එහෙම නැත්තම් හිතින් හිතන්න ඔබව නිල් පාට ආලෝකයකින් වැහිලා යනවා කියලා. වැහිලා ඉන්නවා කියලා. නිල් පාට ආලෝකයක් ඔබගේ ශරීරයේ වැහෙන්න ඔබ ළඟ තියෙනවා. ඔබව වැහිලා තියෙනවා. නිල් පාට ආලෝකයකින් ඔබව වැහිලා තියෙනවා. එහෙම හිතන්න. ඉදිරියට ඔබව ආරක්ෂා වෙන්න නම් අවදහනම් වැඩවලට අත නොගසා පරිස්සම් වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න. ඔබට ඒ විදියට කියනවා. දේවතාවුන් ඔබ සමග ඉන්නවා කියලා විශ්වාස කරන්න. දේවතාවුන්ට ස්තුති කරන්න. ඉතින් මේ රීඩින් එක ඔයාට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඒ වගේම තමයි මේ රීඩින් වලට ඔයගොල්ලෝගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. මේ channel එක පුරාම තියෙන්නේ ධනාත්මක දේවල්, ධනාත්මක සිතුවිලි. ඉතින් මේ රීඩින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ රීඩින් එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න පුළුවන් නම් ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඒ තුලින් තවත් කෙනෙක්ට මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. පස්වෙනි පින්තූරේ තෝරපු ඔබට දෙවියන් මේ මොහොතේ මොන වගේ ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ? ඔව් ඔබට මෙහෙම කියනවා. ඉතින් මේ රීඩින් ඔබට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. මොකද මෙතන මම පින්තූර 5ක් ලබා දුන්නා. ඒ 5න් ඔබ තමයි තෝරා ගැනීම කරේ. ඉතින් ඔබටයි මේ රීඩින් එක. මහත් වූ ප්‍රබෝධය කියන වචනේ තේරුම ආස්වාස කිරීම කියන එක. ඔබ මහත් වූ ප්‍රබෝධයට පත් වෙන නම් ඔබ විශ්වයේ තියෙන අපූර්ව ශක්තිය ඔබ තුලට හුස්ම ගන්න ඕනේ. එතකොට තමයි ඔබට ඔබ වටා තියෙන දේවල් ගැන දැනුමක් ඇති වෙන්නේ. මේ මහත් වූ ප්‍රබෝධයට හේතු වෙන දේවතාවා ඔබව උනන්දු කරවනවා මේ දේ කරන්න කියලා. එතකොට ඔබට අලුත් අදහස් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ නිර්මාණශීලී බව අවදි කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ එදිනදා ජීවිතේ ඔබ කියන කරන දේවල් වලට මේක සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ ශක්තිය විශ්වයෙන් ගන්න පුළුවන් හොඳම තැන තමයි ස්වභාව ධර්මය. ඔබේ සිතුවිලි වලට අමුතු චමත්කාරයක් ප්‍රබෝධමත් බවක් ලබා දෙන්න ඕනි නම් ඔබේ ගෙවත්තේ ලස්සන තැනක සංසුන්ව වාඩි වෙලා හිත සංසුන් කරගන්න. ගැඹුරින් හුස්මක් අරගෙන හුස්ම පිට කරද්දී ඔබේ තියෙන පීඩනය හිතට වද දෙන දේවල් ඔක්කොම ඒ හුස්මත් එක්ක පිට කරලා හිත සැහැල්ලු කරගන්න. ඔබ වටේට තියෙන ලස්සන පරිසරය ගැන, මල් ගැන, ගහකොළ ගැන, ස්වභාව සෞන්දර්යය ගැන හිතන්න. මහත් වූ සුන්දර ශබ්ද විතරක් ඇහෙනවා කියලා හිතන්න. ඔබට හිතාගන්න බැරි තරම් ලස්සන දේවල් ඔබට දැනෙන්න පටන් ගනී. ඔබේ සිතුවිලි සැහැල්ලුවෙන් පියාසර කරන්න පටන් ගනී. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තමයි මේ channel එක පුරාම ඔයාලට ලබා දෙන හැම වීඩියෝ එකකින්ම ලබා දෙන්නේ ධනාත්මක දේවල්. ධනාත්මක දේවල් තමයි ඔබට ලබා දෙන්නේ. ඉතින් මේ channel එක ඒ වගේම මේ channel එකේ ලබා දෙන වීඩියෝස් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් කෙනෙක්ට මඟ පෙන්වලා ඔබත් ඒකට හවුල්කරුවෙක් වෙන්න. ඉතින් මේ වගේම තවත් අලුත් රීඩින් වලින් තවත් දවසක මුණ ගැහෙමු.